අලුත්ම නිවුස් එක බලනවද? ඉතින් අනිවාර්යෙන් channel එකට subscribe එකක් දාලා වීඩියෝ එකට like එකක් දාන්න කියලාත් ආදරයෙන් මතක් කරනවා. ඉතින් අපි යමු වීඩියෝ එකට. පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට සහකාර පොලිස් අධිකාරී එප්.යූ. ඌට්ල පත් කෙරේ. ශ්‍රී ලංකා පොලිසියේ නව මාධ්‍ය ප්‍රකාශක තනතුරට සහකාර පොලිස් අධිකාරී එප්.යූ. ඌට්ල පත් කර තිබෙනවා. ඒ අනුව හිටපු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පොළොන්නරුව කොට්ටාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස පත් කර ඇති බවයි සඳහන් වන්නේ. ඉතින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට අලුත් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කරලා තියෙනවා. ඉතින් අපි බලමු ජනතා මතය කොහොමද කියලා. සමහරව දාලා තියෙනවා, සමහර කමෙන්ට් ඇත්තටම කියවන්න බෑ. හිට්ලර් වගේ හිලත් දාලා තියෙනවා. බේගල් ගහන එකෙක් තමා. එක පාරටම සජ්ජයට කාකි කෝට් එක ගස්සල වගේ දැක්කේ. අප්පුවාගේ පාපිස්සු නාන හැම වෙලාවකම ඇවිල්ලාම බොරු කියන්න උනාම මූත් දාලා යනවා. සමහරු කමෙන්ට් ඇත්තම 100 කමෙන්ට් වලින් ගොඩක් හරිය දැක්කම පසුනිවාරෙන් බොරු කියලා යයි කියලා තමයි දාලා තියෙන එක. තමයි පොලිස් ගැනයි රටේ දේශපාලන තත්ත්වය ගැනයි මිනිස්සුන්ගේ මතය වර්තමානයේ තියෙන. මූ මොකාද බම් මූ හොඳයි අවුරුදු උත්සවයේ හොඳම විකටයට කියලා දාලා තියෙනවා. ඉහළ නිලධාරීන්ගේ ලියුම් කඩදාහි දිග අරන් කියවන්නේ නැතුව වගකීමක් ඇතුව මාධ්‍යයට අවශ්‍ය තොරතුරු සත්‍ය තොරතුරු ලබා දෙන්න කටයුතු කරන්න සෑර්. නැත්නම් පොලිසියේ ජෝක්ස් නිසා ආණ්ඩුව අපහසුතාවයට පත් වෙනවා බයියෝ පෝම් වෙනවා. ඉතින් මේ ජනතා මතත් කියවලම පොලිස් මාධ්‍ය ප්‍රකාශ තනතුරුපත් වූ අලුත් පොලිස් අධිකාරීවරයාට වැඩ කොටසක් ඉටු කරන්න කියලත් මතක් කරනවා. ඉතින් වීඩියෝ එකට අනිවාර්යෙන් like එකක් දාන්න ළමයි.